පාකිස්තානය ශ්‍රී ලංකාවත් එක්ක ටිකක් ඇත්තටම කිව්වොත් අමනාපයෙන් ඉන්න හේතුවක් තිබෙනවා. අද දවසේදී දැන් ගොඩක් කට්ටිය මේ පාකිස්තානයේ ඉඳලා අර්බුදයත් එක්ක ලංකාවට ප්‍රාරකේ කියනවා. ඒකින් අපි යම් කිසි ආකාරයක සොයා බැලීමක් කළා. ඇයි මේ පාකිස්තානය ශ්‍රී ලංකාවත් එක්ක යම් කිසි ආකාරයක අමනාපයක් තිබෙනවද කියලා. ඊට කලින් ඔබ සැමට ආරාධනා කරනවා අප සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ අන්තිම වීඩියෝ එකත් 95 දෙනෙක් නරඹා තිබෙනවා. ඒ කියන්නේ අඩුවෙන් තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නේ. දැන් අපි පැහැදිලි කතා මාලාවක් සහ යම් කිසි ආකාර පැහැදිලිතාවකින් යුතුව වීඩියෝස් ඔබට ගෙනෙනවා. ඒකින් ඔබට ආරාධනා කරනවා අප සබ්ස්ක්‍රයිබ් කරලා අප දිරිමත් කරන්න කියලා. එතකොට අපිට ඔබට පුළුවන් වඩාත් විග්‍රහාත්මකව ජාත්‍යන්තර දේශපාලන ලංකාවත් ඈඳෙන්නේ කොහොමද කියලා දැනගැනීමෙන් මේ ගමන යන්න. දැන් මාතෘකාවට ආවොත් ඇත්තටම පාකිස්තාන ශ්‍රී ලංකාව සමග හිතමනාපයක් වෙන්න දෙයක් තියෙනවද? ශ්‍රී ලංකාව යම් කිසි ආකාරයක පසුමිත්‍රෙක් සලකන ඉඩකඩක් තියෙනවද කියලා අපි හොයලා බලුවා. ඇත්තම කිව්වොත් තිබෙනවා. ඒ තමයි පාකිස්තානය යම් කිසි ආකාරයකට අමනාප වෙන්න හේතුවක් ලෙස දක්වන්නට පුළුවන්. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ සකස් කිරීමට තිබුණු නාවික හමුදා අභ්‍යාසය ඉන්දියානු ඒ බලපෑමින්ද යම් කිසි ආකාරයක පස්සෙකට තල්ලු වීම කියලා කියන්න පුළුවන්. මේක යම් කිසි ආකාරයක නිරත වීම තිබුණේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ආගමනයට පෙර කියලා තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ මේක the joint exercise planned weeks ahead of Prime Minister Narendra Modi's visit to Colombo කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව තමයි මේක ත්‍රිකුණාමලයේ ඉතා පාතන් තිබුණේ. ත්‍රිකුණාමලයේ සරකන්නේ නැත්තම් කිව්වොත් ආසියානු කලාපයේ ඉන්දියානු සාගර කලාපය තුළ පිහිටා තිබෙන ඉතාමත් වටිනා උපාය මාර්ග ස්ථානයක් ලෙස කියලා කියන්නට පුළුවන්. මේ අනුව තමයි ඇත්තටම ඉන්දියාවේ ඒ බලපෑම මත ලංකාව සහ පාකිස්තාන හමුදාව අතර සහයෝගිතාවය වර්ධනය කරගෙන තිබූ ඉඩකඩක් ඇහිරි ගොස් යම් කිසි ආකාරයක ඉන්දියාවේ ආරක්ෂක වුණාකම් මත නොපැවැත්වීමට සිදු වුණේ කියන එකත් කියලා කියන්නට ඕනේ. මේක ඇත්තටම කිව්වොත් දෙරටේම නාවික හමුදාවත් දෙපක්ෂයේම මේක පාකිස්තාන සහ ශ්‍රී ලංකාවේ නාවික හමුදාවන් මේක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ ත්‍රිකුණාමලයේ කියලා කියන්නට ඕනේ. ඒ අනුව තමයි ඇත්තටම කිව්වොත් යම් කිසි ආකාරයක දැන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාත් ඉන්දියාවට පවණයි කතා කරේ. පාකිස්තාන කතා කරේ නෑ ඇත්තම කියලා කියන්න පුළුවන්. මොකද මේ පිළිබඳ ප්‍රවෘත්තියක් මතුනේ නැති හින්දා. ඒ අනුව තමයි කියන්න පුළුවන් පාකිස්තානයේ මේ කාරණයක් අනිත් කාරණාත් මත ලංකාව පසුමිතුරෙක් සලකනවා. ඉතින් ආරක්ෂක ගිවිසුමක් ගැහුවා ඇත්තම කිව්වොත් කවුරුත් නොදන්න ගිවිසුමක්. ඒකින්ද තමයි ඇත්ත මේ හේතුන් මත පාකිස්තානයේ ලංකාව පසුමිතුරෙක් සලකන්න පුළුවන් කියන එක තමයි කියන්නට ඕනේ. මේ වගේ දේවල් විග්‍රහාත්මක දැනගන්න ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා.